ආයිබෝවන්. ඉතින් ඔන්න අදත් මොනික ටීචර් ඇවිල්ලා ඉන්නවා ඕගොල්ලන්ට අවුරුදු 3 4 වයස දරුවන් සඳහා දෙමාපියන්ට මේ දවස්වල ගෙදරදී කරන්න පුළුවන් ඇක්ටිවිටි එකක් අරගෙන. ඉතින් අපි බලමු මොකද්ද අද දවසේදී ඕගොල්ලෝ කරන්න යන ඇක්ටිවිටි එක කියලා. ඇත්තටම මැතමැටිකල් කන්සෙප්ට් කියන එක පෙර පාසල් වයසේ දරුවන්ට ඉතාමත් වැදගත් වූ පාඩම් මාලාවක්. මෙතෙන්දී අපි නිපුණතා කුසලතාවයක් දරුවෙක්ගේ වැඩි වර්ධනය කර ගැනීම කියන එක තුළින් දරුවාට ජීවිතයටම ලොකු පන්නරයක් ලැබෙන අවධියක්. ඉතින් මේ පෙර පාසල් වයසේ දරුවන් සඳහා වන මැතමැටිකල් කන්සෙප්ට් එකට අදාළ එක පාඩමක් තමයි අද මම ඔයගලන්ට හඳුන්වලා දෙන්නේ. අද අපි කරන්න යන්නේ සෝටින්. යම් දෙයක් වෙන්කර හඳුනා ගැනීමට දරුවෙක් පුරුදු කරන එකයි ගෙදරදී. ඉතින් ඔන්න අම්මලාට මේ දවස්වල ගොඩාක් බිසි ෂෙඩියුල්ස් ඇති. අම්මලා විවිධ කාර්යයන් සඳහා යොමු වෙන අතර දරුවා බිසි කරගන්න ගොඩාක් මහන්සි වෙන කාල පරිච්ඡේදයක් තමයි. ඉතින් අපි ඒ නිසා අපි ඉක්මනට බලමු කොහොමද ඔබේ දරුවා සමග මේ පාඩම් මාලාව ගෙදෙද්දී ඔබ කරන්නේ කියලා විනෝදයෙන් සහ සතුටෙන්. හරි. මේ සඳහා මම අද පාවිච්චි කරනවා බ්ලැක් ඩ්‍රොයින් බුක් එකක්. බ්ලැක් ඩ්‍රොයින් පේජ් එකක් ගන්න අවශ්‍ය වෙනවා කළු පාට මොනවා හරි කොලයක්. හරි. ඊට අමතරව මම අරන් තියනවා ටින් එකක්. මේ ටින් එක මම පාවිච්චි කරන්නේ මේ බ්ලැක් ඩ්‍රොයින් එකට සර්කල් එකක් ඇඳ ගන්නයි. හරි. එහෙනම් අපි බලමු. ඔයගොල්ලන්ට අවශ්‍යයි බ්ලැක් ඩ්‍රොයින් බුක් එකක්. මේ වගේ මොනවා හරි ෂේප් එකක් සර්කල් එකක් වගේ ෂේප් එකක් ගන්න පුළුවන් ටින් එකක් හරි මොකක් හරි දෙයක්. ඊට අමතරව පැස්ටල් කෑල්ලක්. මේ විදිහටයි අපි එහෙනම් අද පාඩම පටන් ගන්න යන්නේ. හරි. හොඳයි. ඊට අමතරව මේ ඇක්ටිවිටි එක සම්පූර්ණ කරන්න මම අරන් තියනවා මේ වගේ ග්ලිටර් ෂීට්ස් කිහිපයක්. මේ ග්ලිටර් ෂීට්ස් මම අද අරන් තියෙන්නේ ප්‍රාථමික කලර්ස් වලින්. මේ වර්ණවත් ග්ලිටර් ෂීට් එකේ අර එන දිස්මයට දරුවන් වඩාත් කැමති නිසායි මම මේ ස්ටිකර් ෂීට්ස් තෝරගෙන තියෙන්නේ. අපිට වෙළඳපොලෙන් අඩු මුදලකට ගන්න පුළුවන් මේ කොලයක්. එහෙම නැත්නම් ගෙදෙද්දී ඔයගලන්ට තියෙනවා නම් වානිෂ් හරි ඒ වගේ පේපර්ස් උනත් කමක් නැහැ මේ ඇක්ටිවිටි එකට. අද දවසේ මම ඔබට වඩාත් ඉන්ට්‍රස්ට් එකක් එන විදිහටයි මේ ලෙසන් එක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මම මේ ෂීට්ස් තෝරගෙන තියනවා ග්ලිටර් ෂීට්ස්. හරි. ඔන්න එහෙනම් මම මේ සර්කල් එකක් ඇඳ ගන්නයි දැන් යන්නේ. සර්කල් එකක් ඇඳ ගන්න යන නිසා ඔයගලන්ට පේනවා ඇති මම මෙන්න මේ ආකාරයෙන්ුයි මෙන්න මේ සර්කල් එක ඇඳගන්නේ. අතිනුත් ඇඳ ගන්න පුළුවන්. නමුත් අපි අර නිවැරදිව කරන්න අවශ්‍ය නිසා මෙන්න මේ විදිහට අපි සර්කල් එක නිවැරදිව ඇඳ ගන්නවා. ඔයගලන්ට අඩි රූලක් පාවිච්චි කරන්නත් පුළුවන් මේ වෙන් කරගන්න. අඩි රූලක් වගේ දෙයක් නැත්තම් හොයාගන්න නිකන් ඉරක් ගහලා මේ මැදින් මේ වෙන් කරගැනීමේ හැකියාව තියෙනවා. හරි. ඔබට පහසු වෙලාවක මෙන්න මේ විදිහට පාඩම සඳහා අවශ්‍ය වෙන පසුබිම සූදානම් කරලා තියාගන්න. ඔබේ දරුවත් එක්කම සමහරට එයා ගොඩක් පොඩි කෙනෙක් නම් අවුරුදු 3 2කමාර වයස දරුවෙක් නම් අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ නේ එයාත් එක්කම මේ දේවල් කරන්න. ඒ නිසා අපි මේ සඳහා පෙර සූදානමක් කරලා අනතුරු අපි කරන්නේ මොකද්ද? මේ ගත්ත ග්ලිටර් ෂීට්ස් වලින් අපි මේ විදිහට පොඩි කොටස් කිහිපයක් කපා ගන්නවා. පොඩි තීරුවක් වගේ මෙන්න මේ විදිහට ඔයගලන්ට කපා ගන්න පුළුවන්. හරි. මේ තීරුවත් අපි නැවත පුංචි කුඩා කොටස් කිහිපයකට 5කට වගේ පොඩි කොටස් 5ක් විතරයි අපි මේකෙන් ගන්න. හැම ෂීට් එකක්ම අපි අන්න ඒ විදිහට කපා ගන්නවා. පොඩි ලයින් එකක් කපලා සෙක්ෂන්ස් 5ක් වගේ අපි එකෙන් ගන්නවා. ඒකේ හැඩය ඔබට කැමති ඕනම හැඩයක් පාවිච්චි කරන්න පුළුවන්. මම මේ ලේසි නිසා මේ කපාගත තීරුවෙම හැඩ 4ක් 5ක් කපා ගන්නවා. අපි මෙතෙන්දී මූලික වශයෙන්ම කරන්න යන්නේ මොකද්ද? නැවත ප්‍රාථමික වර්ණ කියන එක ඔවුන්ට මතක් කරලා දෙනවා වගේම ප්‍රාථමික වර්ණයක් වෙන් වශයෙන් එයටම ආවේනික වූ හැඩයෙන් සහ වර්ණයෙන් වෙන් කරගන්නේ කොහොමද? සහ එය හඳුනාගන්නේ කොහොමද කියන එක ඔබේ දරුවාට කරන්න යන්නේ. ඉතින් දැන් මෙතෙන්දී
ඇයි අපි ප්‍රාථමික වර්ණ කියලා ගන්නේ මූලික වශයෙන්ම දරුවන් අවුරුදු 3 2 වයසින් පටන් ගන්නකොට අපි ඔක්කොම වර්ණ ටික මික්ස් කරලා යාට ඉස්සෙල්ලාම කරන්න යන්නේ නැහැ. මුලින්ම මේ ප්‍රාථමික වර්ණ හඳුන්වා දීමෙන් අනතුරුවයි ඔබේ දරුවා සඳහා අපි අනිකුත් දේවල් සූදානම් කරගන්න අනිත් පාට අපි හඳුනලා දෙන්නේ. හරි. ඔන්න දැන් මම මෙතෙන්දී වෙන් කරලා අරගෙන තියෙනවා මේ කලර්ස් ටික. මේ කලර්ස් ටික කපා ගත්තට පස්සේ මේ වගේ පුංචි හැටදලා ඔයගලන්ට මේක මික්ස් කරන්නත් පුළුවන්. මික්ස් කරලා බබාට සිලෙක්ට් කරන්නද කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට මුලින්ම පටන් ගන්නකොටම මේ විදිහට අපි කලර්ස් ටික ඔන්න මෙන්න මේ විදිහේ සෙක්ෂන් වශයෙන් එක එක කොටුවක් ඉස්සරහින් මෙහෙම තියෙනවා. බබාට තියලා එයාත් එක්කම කරන්නත් පුළුවන්. ඔයගොල්ලෝ කරන අතර මෙන්න මේ විදිහට සෙක්ෂන් කරලා මේ පාට ටික එක එක තීරුවට එක එක කොටසට ගැලපෙන ආකාරයෙන් අපි මෙන්න මේ විදිහට තියා ගන්නවා. right මම මේ සමාන ප්‍රමාණයක් අරගෙන තියෙන්නේ අද දවසේ හේතුව බබාට එතකොට ප්‍රමාණය පිළිබඳ ගැටලුවක් එන්නේ නැහැ. මේ හැම එකෙම කොටු පහ වගේ තමයි මම අරගෙන තියෙන්නේ. මූලික වශයෙන් මම අපි ඉස්සෙල්ලාම කරන්න ඕනි එයාට මේක yellow, this is yellow, show me yellow, show කරන්නේ මෙහෙම. එතකොට which one is this? Yellow. right මේ 3 period lesson එකත් memorize කරලා මතක් කරන ගමන්ම තමයි අපි මේ section එකේ art එක කරන්නේ. right again you are going to do it with your child itself. බබත් එක්කම අපි කරනවා yellow, this is yellow, which one is this? Yellow. මෙන්න මේ විදිහට අපි yellow, this is yellow, which one? Show me yellow, which one is this? Yellow. Yellow, this is yellow, show me yellow, which one is this? Yellow. right yellow, this is yellow, show me yellow, which one is this? Yellow. right හරි දැන් yellow section එක අපි ඉස්සෙල්ලාම ඉවර කර ගන්නවා. මොකද අවුරුදු 3 2 වයසේ දරුවෙකුට එක පාට ඔක්කොම කලර්ස් ටික එක සැරේ කරන්න දුන්නාම එයා පොඩ්ඩක් කලබල වෙන්න කම්ප්ලෙක්ස් වෙන්න පුළුවන්. ඒ නිසා අපි එකින් එක යත් එක කරනවා. green, this is green, show me green, which one is this? Green. Green, this is green, show me green, which one is this? Green. okay again green, this is green, show me green, which one is this? Green. again green, this is green, show me green, which one is this? Green. Green, this is green, show me green, which one is this? Green. next we are taking blue. Blue, this is blue, which one is this? Blue. right you can say blue, show me blue, which one is this? Blue. right blue, this is blue, show me blue, which one is this? Blue. like that you can do it like into a rhythm. Blue, this is blue, show me blue, which one is this? Blue. or this activity can be done with the child itself. while you are introducing, he or she can do the same with you. It's the way you do it, they can follow. right blue, this is blue, show me blue, which one is this? Blue. red, this is red, show me red, which one is this? Red. Red, this is red, show me red, which one is this? Red. Red,
This is red. Show me red. Which one is this? Red. Okay. Red. This is red. Show me red. Which one is this? Red. Red. This is red. Show me red. Which one is this? Red. So අපේ අම්මලාට ගෙදෙද්දි මේ ඇක්ටිවිටි එක ඉතාමත් ඉක්මනට විනෝදයෙන් දරුවත් එක්කලා මේ කටින් කරන්න දරුවෝ කැමති විනෝදයෙන් ඉක්මනට ගෙදෙද්දි කරන්න පුළුවන් ක්‍රියාකාරකමක් තමයි අද දවසේදී මම ගෙනාවේ. ඉතින් මෙතෙන්දී අපි කොටස් දෙකකින් කිව්වොත් අපිට පුළුවන් ප්‍රාථමික වර්ණ හඳුන්වා දීම කරන්න ඒ වගේම වර්ණයට අනුව වෙන් කර යම් වස්තුවක් දරුවෙකුට වෙන් කර ගැනීමේ sorting කියන mathematical concept එකත් අපි කියනවා. language පැත්තෙන් කිව්වොත් අපි භාෂාව අපි දරුවාට හඳුන්වා දීමේදී නිතරම ඔයගලන්ට පුළුවන් අවුරුදු 2.5 3 වයසේ දරුවෙකුට 3 period lesson එකක් විදියට මේ භාෂාව හඳුන්වා දීම කරන්න. ඒ කියන්නේ මොකද්ද? අපිට පුළුවන් this is yellow. Show me yellow. Which one is this? Yellow. This is red. Show me red. Which one is this? Red. This is blue. Show me blue. Which one is this? Blue. This is green. Show me green. Which one is this? Green. මෙන්න මේ විදිහට ඔයගලන්ගේ දරුවත් එක්කලා 3 period lesson එකක් විදිහට මේ වර්ණ හඳුන්වා දීමත් sorting introduce කරන එකත් basically කරන්න පුළුවන්. ඉතින් මේ වර්ණයෙන් ඔබ කැමති හැඩතල දෙවනි අධ්‍යයන විදිහට ඔයගලන්ට ඕන නම් triangle එකක් හඳුන්වා දෙන්න පුළුවන්. triangles වලින්ම මේ activity එක නැවත කරන්න පුළුවන්. දැන් අපි මේ දීලා තියෙන මේ within one circle they will separate 4 sections, 4 different colors, right? But instead of this activity, but the same way you can do it, take 4 separate circles like this. ඊළඟට ඔයගලන්ට පුළුවන් 4 separate circles වෙනම අරගෙන මේ activity එක නැවත කරන්න. separate circles එක්කලා මම මෙතෙන්දි කරන්න යන්නේ අපි පාවිච්චි කරනවා clay, right? clay පාවිච්චි කරලා separate sections අරගෙන අපි කොහොමද මේ sorting introduce කරන්නේ ගෙදෙද්දී යම් දෙයක් වෙන් කර හඳුනා ගැනීමට mathematical concept එක භාවිතා කරන්නේ කොහොමද කියලා දරුවොත් එක්කලා අම්මලට කියලා දෙන්නයි මම දැන් යන්නේ. හරි. අපි මේ වගේ පොඩි round කුඩා round 4ක් ඇඳ ගන්නවා. ඔයගලන්ට කැමති ආධාරකයක් භාවිතා කරන්න පුළුවන්. chalk අරගෙන මෙන්න මේ විදිහට අපි කුඩා circles 4ක් මම ඇඳ ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඔයගලන්ට පුළුවන් මේ සඳහා ප්‍රාථමික වර්ණම පවණක් පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මේ සඳහා ඔබට හැකියාව තියෙනවා ඔබ කැමති ආකාරයට ඕනම වර්ණයක් පාවිච්චි කරන්න. දැන් මම කොයි පැත්තටත් නැති වෙන විදිහට අද ඉස්සලම white සුදු අරන් ඔයගලන්ට පෙන්නනවා. මේ බබේකට sorting වෙන් කරනකොට මෙන්න මේ විදිහට මම අද වෙනම different colors 4ක් පෙන්වන්න යනවා. හරිද? දැන් sorting එකේදී molding finger movements උත් ඉගෙනගෙන බබා molding පැත්තත් කරන්න ආසයි නම් එයා ගොඩක් activity based විදිහට ඔයගලන්ට මේක කරන්න ඕන නම් අපි කියමුකෝ අපි yellow ගත්තා කියලා. හරිද? sorting එකේ ඊළඟ step එක විදිහට අපි number එකට අනුව color එක වෙන් කරන්නයි දැන් යන්නේ. බලන්න number එකට අනුව අපි මේ විදිහට colors වෙන් කරනවා. අපි දානවා number 1, number 2, number 3 and number 4. Right? The other one you can use as number 5. Number 5. Okay.
let's do it. දැන් මේ මම කරගත්තේ මොකද්ද මේ අරන් තියෙන ක්ලේ එකක් අතේ තියෙන්නේ. මෙන්න මේ විදිහට නම්බර්ස් ටික අපි ගහලා වෙන් කරගන්නවා. දැන් අපි මේ වර්ණ එක වර්ණයකට නම්බර්ස් ටික දාලා ඊට පස්සේ අපි කරන්න යන්නේ මොකද්ද? මේ වර්ණයටම එකම පාටින් එයා බෝල්ස් හදලා පේස්ට් කරන්නයි යන්නේ. ඔන්න එහෙනම් අපි දැන් බලමු අපි කොහොමද මේ ඇක්ටිවිටි කරන්නේ කියලා. right? ඔන්න number 1 number 2 මේක ලස්සනට sort කරන්නත් ඉගෙන ගන්නවා වෙන් කරනවා දෙක දැන් එකකට එකක් දෙකකට දෙකක්. right? number 3 1 2 and 3. right? දැන් මේක ඔයාලට චූටි සර්කල්ස් කරන්න පුළුවන් කැමති විදිහට ෂේප් එක ගන්න. බබාගේ කරනකොට ඉතින් අපිට මේ බලාපොරොත්තු වෙන්න බැහැනේ මුලින්ම යා නිවැරදි ෂේප් එකකට හලවන බව. හරි? මෙන්න මේ විදිහට අපි වෙන් කරනවා 4 3 and 4. again 5 1 2 3 4 and 5. easy. අම්මට ගෙදෙද්දි දරුවා බිසි කරන්න එයා ගොඩාක් එන්ජොයි කරනවා මේ ක්ලේ වර්ක් කියන එක. ඉතින් දරුවා අනිවාර්යෙන් ඔබේ දරුවා බිසි වෙනවා මේ ඇක්ටිවිටිස් කරන්න. ගෙදෙද්දි ලොකු පන්නරයක් යාට ලැබෙනවා මේ මැතමැටිකල් කන්සෙප්ට් එකට. හරි. එතකොට අපි shapes colors විදියට sorting කරගත්තා. numbers විදියට මෙන්න මේ ආකාරයට අපි sorting කරගන්නවා. දැන් මේ ඉගෙන ගත්තේ අපි even එක සමානයි. 1 1 3 3 5 5 2 2 4 4 මේ විදිහට එක සමාන ප්‍රමාණයකට යනකොට එයා එක වර්ණයක් පාවිච්චි කරලා කොහොමද වෙන් වශයෙන් ගන්න. වෙන් කරන්නේ කොහොමද? එකම වර්ණයෙන් මේ අදාළ නම්බරයට ගැලපෙන ආකාරයට වෙන් කිරීමක් එයා කරන්න ඉගෙන ගන්නේ කොහොමද කියන එකයි දැන් මෙතෙන්දී අපි කතා කරලා තියෙන්නේ. මම මේක අර කතා කරනකොට ගැඹුරින් වාට දැන්නට ඇත්තට මේ මැතමැටිකල් concept එක හඳුන්වා දීම මේ වයසේ ඉතාමත් වැදගත් වෙනවා. මේ හඳුන්වා දෙන හැම මැතමැටිකල් concept එකක්ම ක්‍රියාකාරකම් based ක්‍රියාකාරකම් පදනම් කරගනිමින් ඔබ කරන එක ඉතාමත් වැදගත් වෙනවා දරුවෝන් එක්කලා. මොකද අපි දන්නවා ඔවුන් ග්‍රහණය කර ගැනීමේ ශීඝ්‍රතාවය ඉතාමත් වැඩිම අවධියක අවුරුදු 3 ඉඳන් අවුරුදු 5 වෙනකම් වයස තුල ඉතාමත් දැඩි ලෙස මේ ග්‍රහණය කර ගැනීම ඔවුන් සිද්ධ කරන නිසා ඔබට පුළුවන් ඔබේ දරුවාව නිවැරදිව ගෙදරදීම ඔවුන් එක්කලා මෙන්න මේ මැතමැටිකල් concept අද මම කරපු මේ පාඩමත් ඒ වගේම ඔයගොල්ලෝ එක්කලා මම කලින් කරපු මෙන්න මේ primary colors introduction එකත් කරන්න. primary colors එක්කලා කොයි විදිහද මේ color sorting එක කරන්නේ සහ මේ කරන හැම ක්‍රියාකාරකමක්ම ඔබ දරුවා සහභාගී කරගෙන කටින් එකේදීත් එතකොට ඔබ දරුවා සහභාගී කරගෙනම කරන්න කතා කරන්න නිතරම. මොකද හරිම වැදගත් ඔවුන්ගේ වාක්මාලා වචන vocabulary එක මේ කාලේ අපි වර්ධනය කරන එක. ඉතින් ඔබ භාවිතා කරන්නේ සිංහල ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම නම් එදෙද්දිම කතා කරන්න පුළුවන්. ඉංග්‍රීසි වලින් විතරක් කතා කරනවා නම් ඒක ගැටලුවක් නැහැ. නමුත් මේ ක්‍රියාකාරකම් නිවැරදිව ඔබේ දරුවන් එක්කලා කරන්න ගොඩාක් වටිනවා. මොකද ඔයාගේ දරුවට මේ කාලේ අත්‍යවශ්‍යම වන සාධකයක් මැතමැටික්ස් කියන්නේ අත්‍යවශ්‍යම වන විෂය ධාරාවක් බවට පත් වෙනවා අනාගතයේදී. ඉතින් අපි ගෙදෙද්දී එකතු වෙලා මේ කාලේ මේ කොවිඩ් සිටුේෂන් එක ජය ගමු. ඔබට යම් කිසි දෙයක් දැනගන්න අවශ්‍යයි නම් මගේ ඔබට පහත තියෙන අපි දුරකථන අංකයට කතා කරලා දැනගැනීමේ හැකියාව තියෙනවා. සහ අපේ පවත්වන නොමිලේ පෙර පාසල් වැඩසටහන් සඳහා සහභාගී වීමේ හැකියාව තියෙනවා බදාදා දින තියෙන. එතකොට මේ දේවල් ඔබේ දරුවන් එක්කලා තවත් අපි පුළුල්ව කරනවා. ඒ වගේම මතක තියාගන්න ඔගොල්ලන් මේ channel එක like කරන්න, subscribe කරන්න. එතකොට ඔබගේ සහයෝගයත් එක්කලා අපිට පුළුවන් හෙට දවසේ තවත් හොඳ ක්‍රියාකාරකම් හඳුන්ලා දීලා
දරුවන් අතරට ලොකු සේවයක් කරන්න. මේ නොමිලේ කරන මේ වැඩසටහන් තුළින් ඔබට කිසියම් දෙයක් තවත් ලබා ගැනීමට අවශ්‍යයි නම් මේ සඳහා අවශ්‍ය වන ඕනෑම උදව්වක් ගන්න ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකට කමෙන්ට් කරන්න. ඔබ ඔබේ දුරකථන අංකය සටහන් කිරීමක් හෝ අපේ දුරකථන අංකයට WhatsApp මාර්ගයෙන් එකතු වෙන්න. ඉතින් අපි ඕනම වෙලාවක ඔබ වෙනුවෙන් උදව් කරන්න අපි බලන් ඉන්නවා සහ අපි අනිවාර්යයෙන්ම මේ කොවිඩ් කාලය තුර දෙමව්පියන්ට සහ අපේ ආදර චූටි දරුවන්ට ලොකු සේවයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිත් එක්ක එකතු වෙන්න ඊළඟ දවසේ අලුත් පාඩමක් අරගෙන මනුකි ටීචර් ඔයගලන් ගෙදරට එනවා. අපේ දරුවන් විසි කරලා අපි මේ කොවිඩ් කියන ගැටලුවට ඉතාම සාර්ථකව මුහුණ දීලා අපි ජීවිතේ ඉස්සරහට යන්න කිසිම දෙයක් මගහැර ගන්න එපා. මොකද හොඳට මතක තියාගන්න ප්‍රාථමික අධ්‍යාපන අවධිය කියන්නේ දරුවෙකුගේ ජීවිතේ ඉතාමත් වැදගත් සම්දිස්ථානයක්. ඉතින් මේ මගහැර ගන්න එපා. ඔබ නිවැරදි දේ කෙසේ හෝ ඔබේ දරුවාට ගෙදරදී ලබා දෙන්න අපි ඔබත් එක්ක හැමදාම ඉන්නවා. ඉතින් එහෙනම් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සහ until then stay safe.